අයිබෝවන් ඔබ හැම දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්න ග්‍රෝත් ලබ් එකේ අලුත්ම පොඩ්කාස්ට් එකකට. ඉතින් අපි ජර්නි එකක ඉන්නේ. අපි හැමෝම එම්පවර් කරන ජර්නි එකක ඉන්නේ. ඔබ පාරිභෝගිකයෙක් වුණත්, ඔබ මේ වීඩියෝ එක බලන ඇඩ්වයිසර් කෙනෙක් වුණත්, ඔබ එම්පවර් කරන ජර්නි එකක ඉන්නේ. මොකද අපි කස්ටමර් එම්පවර් වෙනවා නම්, අපි එම්පවර් වෙන තරමට අපි මිලදී ගන්න භාණ්ඩ හා සේවාවල උපරිම බෙනිෆිට්ස් අපිට ලබා ගන්න පුළුවන්. රයිට්. ඉතින් ජීවිත රක්ෂණය කියලා කියන්නේ අපි ගොඩක් කතා කරන ජීවිත රක්ෂණය, මේ පර්සනල් ෆයිනෑන්ස් ගැන කතා කරන්නේ. ඉතින් මේ වගේ මාතෘකාවකදී ඇත්තටම අපේ දැනුවත්භාවය, සමාජයේ තියෙන දැනුවත්භාවය සෑහෙන අඩුයි. ඉතින් ඒ නිසා ඒක ඉම්ප්‍රූව් කරන ජර්නි එකක ඉන්නේ. ඉතින් මේ ජර්නි එකේ අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපි රහසක් නෑ, අපි කලින් සම්බන්ධ වෙච්ච සුරේෂ්නි. ඉතින් සුරේෂ්නී දැනට අපිත් එක්ක ප්‍රෝග්‍රෑම්ස් දෙකක් කරලා තියෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න රිටයර්මන්ට් ප්ලෑනින් ගැන. රිටයර්මන්ට් ප්ලෑනින් වලදී අපේ අතින් වෙන මේ සමහර තියෙනවා මිත්ස්, අපි වැරදියට හිතන් ඉන්න දේවල් තියෙනවා. ඒ ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන මම හිතන්නේ කතා කරන්න හොඳම කෙනෙක් තමයි සුරේෂ්නී. මොකද MTRT මෙම්බර් කෙනෙක්, ඒ වගේම ප්‍රීමියර් ඒජන්ට් සර්කල් මෙම්බර් කෙනෙක්. ඉතින් ඒ වගේම කෝපරේට් සෙක්ටර් එකේ එක්ස්පීරියන්ස් එකක් එක්ක, එක්ස්පෝෂර් එකක් එක්ක තමයි සුරේෂ්නී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම ගොඩක් විස්තර කිව්වා. අයිබෝන්. ඉතින් සුරේෂ්නී අපි කෙලින්ම මාතෘකාවට එමු. ඉතින් මාතෘකාවට එන්න කලින් මම ආරාධනා කරනවා හැමෝටම අපේ growth club YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් තාපු ගමන්ම ඔයා ළඟට ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ මේක බලන ඇඩ්වයිසර් කෙනෙක් නම් ඔබට ස්ටෝරි එකක් තියෙනවා නම් කියන්න. growth club එකට ඇවිල්ලා අපිට කතා කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. right. ඉතින් සුරේෂ්ණ ගොඩක් විස්තර කිව්වා. ඒක රිටයර්මන්ට් ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ඇත්තට මගේ රිටයර්මන්ට් ප්ලෑන් එක ගන්නකොටත් මම ටිකක් පරක්කුයි ඇත්තටම. මේ මට වයස අවුරුදු 28ක් වුණා. මම ඉන්ඩස්ට්‍රියට ආවට පස්සේ නරක නෑ. මම ඉන්ඩස්ට්‍රියට ආවට පස්සේ තමයි හැබැයි මගේ පළවෙනි ප්ලෑන් එක රිටයර්මන්ට් ප්ලෑන් එකක් ගත්තේ. පස්සේ තමයි හෙල්ත් ප්‍රොටෙක්ෂන් ගත්තේ. රිටයර්මන්ට් ප්ලෑනින් වල තියෙන අපි මිත්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන වැරදිට හිතන් ඉන්න දේවල්. රයිට්. ඉතින් මම තරුණ වයසෙන් පටන් ගත්තනේ. හැබැයි මම දකින්න සුරේෂ්නේ ගොඩක් කස්ටමර්ස්ලා කතා කරාම තරුණ වයසට ස්පෙෂලි ළමයින්ට කතා කරාම අපි තුමු අවුරුදු 20 ගණන් වල වෙන්න පුළුවන්. ඒ වගේ අය වෙන්න පුළුවන්. කියනවා සමහර 30s වල අයත් කියනවා මේ තව කල් තියෙනවා මේකට, පස්සේ බලමු රිටයර්මන්ට් කාලෙකින් එන්නේ. ඒක ප්ලෑන් කරගන්න පුළුවන්. තව කල් තියෙනවා කියලා කියනවා. කල් තියෙනවද ඒක? කල් තියෙනවා කියලා කියන්නේ මෙහෙම රිටයර් වෙන්න කල් තියෙනවා. නමුත් ඒක ප්ලෑන් කරන්න අපි ඇත්තටම මේකේ මම හිතන විදිහට ධනංජය මේකේ රිටයර්මන්ට් එක ප්ලෑන් කිරීම කියලා කියන එකේ ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ සල්ලි වල නෙවෙයි. කාලය තමයි ඇඩ්වාන්ටේජ් එක. මොකද අපි දැන් ඔයා හිතන්නකෝ අපි රිටයර් වෙනවා කියලා කියන්නේ අපි මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක අපිට ඕන වෙලාවක ලබා ගන්න පුළුවන් අපි අද ප්ලෑන් කරොත්. දැන් අපි හැමතිස්සෙම ඔටෝමැටික්ලි හිතන්නේ 60 නේ හිතන්නේ රිටයර් වෙනවා කියලා කියන්නේ 60ට තව කල් තියෙනවා කියලා. නමුත් ඊට කලින් හිතන්නකෝ මොකක් හරි හේතුවක් මත ඔබට අසනීපයක් හරි එහෙම මොකක් හරි එකක් වෙලා early retirement එකක් ගන්න වුණොත් එතකොට අපිට එකපාරට අපිට තියෙන කාලය නැති වෙනවානේ. ඉතින් ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ඇඩ්වාන්ටේජ් එක තියෙන සල්ලි වල නෙවෙයි. ඇඩ්වාන්ටේජ් එක තියෙන ඔයාට රිටයර්මන්ට් එක ප්ලෑන් කරන්න තියෙන කාලේ. මොකද අපි බැලුවොත් දැන් ඔයා 28 දිනේ ප්ලෑන් කරේ අපි දැම්මුකෝ 25 දී රිටයර්මන්ට් එක ප්ලෑන් කරන එක්කෙනෙක්ට 60 වෙන්න තියෙනවා අවුරුදු 35. එතකොට මම දැන් හයිපොතෙටිකල් නම්බර්ස් ටිකක් මම ගත්තොත් එයාට තියෙනවා අවුරුදු 35ක්. එතකොට රිටයර්මන්ට් එක 60 වෙනකොට අපි තනකො අපිට 10 මිලියන් විතර ෆන්ඩ් එකක් බිල්ඩ් කරන්න. එයා අද පටන් ගන්න ඕනේ 10000කින් විතර පමණයි. ඉතින් ඒකට හොඳ ඔය ලයිෆ් කවර් එකක් සාමාන්‍යයෙන් අපි රිටයර්මන්ට් එක ප්ලෑන් කරනකොට ලයිෆ් ඉන්ෂුරන්ස් කියන දේ හිතන්නකෝ ඒ අතරින් ප්ලෑන් කරනවා කියලා. එතකොට ප්‍රොටෙක්ෂන් එකක් එක්ක එහෙමත් යනවනේ. ඒ කෙසේ වෙතත් ප්ලෑන් කරනවා නම් අපි 10000කින් විතර යට 10 මිලියන් ෆන්ඩ් එකක් බිල් කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මදි වෙයි. නමුත් ඒක ඇඩ් වෙන එකනේ තියෙන්නේ. ඔබට EPF ETF එකක් තියෙනවා මේවා කරනකොට. එතකොට අපි ඒ අතරමැද්දේ ඉඩමක් ගෙයක් දොරක් ගත්තොත් වාහනයක් ගත්තොත් ඒ පොඩි දේවල් ටිකක් තියෙනවා. නමුත් අපි රිටයර් වෙන්නේ ඉන්න තත්ත්වෙන් පල්ලෙහාට ජීවත් වෙන්න නෙවෙයිනේ.
අනිත් එක ඉන්ෆ්ලේෂන් කොච්චර දේවල් අපි බලන්න තියෙනවද රිටයර්මන්ට් එකේ. ඉතින් 25 පටන් ගත්තොත් ඔයාලට 10,000කින් විතර පටන් ගන්න පුළුවන්. නමුත් අපි දන්නකෝ අවුරුදු 45කින් හිතනවා කියලා. දැන් ගොඩක් ඔය වෙලාවට 45 තමයි අහන්නේ නේද? 45 තමයි අහන්නේ. ඔක්කොමල කෝල් සමහර අය කරන්නේ 40 ප්‍රශ්නේ අහනවා 50 ගණන්. 50 මම කියන්නේ වැරදි නෑ. but නෑ, ඒගොල්ලෝ වෙලා අහන්න 50 ගණන්. ඔව් ඔයා මොකක්ද කියන්නේ කියලා මම ඩිස්ටර්බ් කවන්නේ. කරා. 45 දී ප්ලෑන් කරන එක්කෙනෙක් ඇත්තටම අර 10 මිලියන් එකක් වගේ දෙයක් අතට අරගන්න එයා එතකොට මාසෙට තමන්ගේ පඩියෙන් 42000 45000ක් විතර වෙන් කරන්න ඕනේ. right. ඉතින් එතකොට හිතන්න ඒ කාලේ වෙනකොට අවුරුදු 45 කියන්නේ මම කියන ලැජ්ජනේ මමත් වඩා ළඟයි ඒ වයසට. එතකොට දැන් මට ළමයි දෙන්නෙක් ඉන්නවා. තනියම හවුස් හෝල්ඩ් එකක් මැනේජ් කරන්නත් මම අවශ්‍යයි. වාහනයක් තියෙනවා. ඒතර අපි වාහනවල මේන්ටේන් කරන දේවල් වෙනවා. හෙල්ත් ඉමර්ජන්සීස් උත් අද කාලේ අපි බැලුවාම ඇත්තටම අවුරුදු 30 35 කට්ටියටත් හෙල්ත් ඉමර්ජන්සීස් තියෙනවානේ ධනංජය. ඒ දේවල් එක්ක මම මේ කාලේ 45000ක් රිටයර්මන්ට් ප්ලෑන් එකකට වියදම් කරනවා කියන එක ඇත්තටම අමාරුයි අද කාලේ. challenging. දැන් අපි අහන් ඉන්න අයගෙනුත් ඇහුවොත් ඔයාට පුළුවන්ද ඔය දැන් මගේ අපි හිතමු අවුරුදු 45ක 40ක කෙනෙක්ගෙන් අපි අද ඇහුවොත් ඔයාට දැන් පඩියෙන් වෙන් කරන්න පුළුවන්ද ඔයාගේ රිටයර්මන්ට් එකට තව අවුරුදු 15කින් ලෑස්ති වෙන්න තියෙන්නේ 45ක් වෙන් කරන්න පුළුවන්ද තමන්ගේ පඩියෙන් අද challenging. it's challenging no so ඒ හින්දා තමයි කියන්නේ මේක ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ සල්ලි වල නෙමෙයි කාලේ. ඉතින් වේලසනින් ප්ලෑන් කරොත් ඔයාට යම් තාක් දුරකට හොඳ හෙල්ති ෆන්ඩ් එකක් ගොඩනගා ගන්න පුළුවන් තමන් හම්බ කරන එකෙන්. අනිත් එක අද මේ අවුරුදු දැන් 25ක එක්කෙනෙක්ට 10000ක් ඒ වෙලාවේ වෙනකොට සමහර වෙලාවට පඩිය අනුව හිතෙන්න පුළුවන් ලොකු දෙයක් කියලා. නමුත් අපි ඇත්තටම ජීවිතේ ප්‍රොමෝෂන්ස් අරගෙන ඒ ඉස්සරහට යනකොට 10000 කියන එක පොඩි ගාණක් වෙනවානේ. exactly. ඔව් ඇත්තටම දැන් මාත් හිතන්නේ මං 28 දී පටන් ගත්ත ප්ලෑන් එක අද කරන්න හිටියා නම් සමහරට ඒක චැලෙන්ජින් වෙන්න පුළුවන්. ඒක මම අයින් කරන්න කියන්නේ අර රෙස්පොන්සිබිලිටි එක්ක තව දේවල් එකතු වෙනවා. එතකොට අනිත් එක තමයි අර පොඩි ගානක අර දැන් කම්පවුන්ඩ් වෙන නිසා අපිට ලොකු කාලයක් තියෙනවා. ඉතින් ඒ දැන් 10000කින් පටන් ගන්න එකන ඇත්තටම එයා මිලියන 3ක් වගේ ගාණක් තමයි එයා ඉතුරු කරන එක 10000 දක්වා 10 මිලියන් දක්වා යන්නේ. නමුත් අර 45 දී පටන් ගන්න එක්කෙනාට ඒ 10 මිලියන් එක හදන්න එයා කාලය අඩු නිසා එයා මිලියන 6ක වගේ ගාණක් එයා අතෙන් දාන්න ඕනේ අර මිලියන 10 හදන්න. රයිට්. ඒකත් එක්ක සුරේෂ්නි මම තව ප්‍රශ්නයක් අහන්න හිතුවා. දැන් ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් රිටයර්මන්ට් එක ප්ලෑන් කරගෙන විවිධ ඉන්ස්ට්‍රුමන්ට් තියෙන්න පුළුවන්. දැන් ලයිෆ් ඉන්ෂුරන්ස් එකකින් වගේ ඉන්ෂුරන්ස් පොලිසි එකක් දෙන්න ලේසි අවුරුදු 20 ගණන් වල කෙනාටද 40 ගණන් වල කෙනාටද? ගොඩක් ලේසි 40 ගණන් වල කෙනෙක්ට දෙන්න. මොකද එයා දැන් හිතන්න පටන් අර ගන්නවානේ. ඒක ගැන සමහර වෙලාවට එතකොටත් හිතලා නැහැ. මොකද ඒ අවුරුදු 40 ගණන් වල කට්ටිය පවා දැන් they're very busy with their children's high education, their weddings, things like that. So they are now prioritizing those than their own retirement. එහෙම දෙයක්ත් තියෙනවා. නමුත් 25 එක්කෙනාට අමාරුයි දැන්. මොකද ඔයා කම්පෙයාර් කරලා බලන්න. ඔයා අවුරුදු 28 දී ඔයා හම්බ කරපු දේෙන් ඔයා කොච්චර හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ඒත් ගත කරාද? දැන් අවුරුදු 25ක කෙනෙක් එයාගේ පඩියෙන් එයාට කොච්චර දේවල් හැමදේම ගණන්නේ. එතකොට අපි අර ගත් එක නෝබල් භාෂාවෙන් කියනවනම් අපි ගත්ත ෆන් එක අද 25ක එක්කෙනෙක්ට ගන්න පුළුවන්ද? ඒක හරි. ඒ ප්‍රශ්නේත් තියෙනවා. නමුත් අපිට පුළුවන් නම් ඒ හම්බ වෙන ගාණෙන් පොඩි ගාණක් දැන් ඉඳලම පටන් ගන්න. එතකොට ඔයාට හිතේ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවනි. අර අමතර රිටයර්මන්ට් එකට වැඩිය හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඔයා දන්නවා ඒ කමිට්මන්ට් එක. අනිත් එක තමයි මේක ඩිසිප්ලින් එකක් දානංජය. අනිත් විශේෂම දේ තමයි ඔයාට දැන් 10000 දෙන්න බැරි නම් ඔයාට අවුරුදු 45ක් දෙන්න බෑ. මේක සේවිං එක මේක සේවින් එක කියලා කියන්නේ මේක ඩිසිප්ලින් එකක්. මේක ඔයා අවුරුදු 25 දී 20 දී 25 දී පටන් ගන්න පුළුවන් නම් ඔයා ඒක ඇඟට ගන්නවා. It becomes a discipline to you and it's a must. ඒක අනිවාර්යෙන් ඒක කරන්න ඔයා ඒක කරනවා අනිවාර්යෙන්. ඒ ඩිසිප්ලින් එක ඇඟට දාගත්තම ඔයාට ඒක ඔටෝමැටික්ලි එනවා. ඒතර ඔයාට තව ඉන්වෙස්ට්මන්ට්ස් වලට තව සේවිංග්ස් වලට ප්ලෑන් කරන්න අමාරු වෙන්නේ නැහැ. රයිට්. ඕකේ. දැන් අනිත් කාරණේ
සුරේෂ්නි දැන් අපි ගත්තොත් එහෙම මේ ටිකක් වයසට යනකොට අසනීප මත මේ පොලිසි එකේ සමහරට දැන් අපි ලයිෆ් ඉන්ෂුරන්ස් එක ගැන කතා කරොත් එහෙම ප්‍රීමියම් එක වැඩි වෙන්න පුළුවන්. ඒ රිස්ක් ප්‍රීමියම් එක කියන්නේ වියදම් රක්ෂණයේ තියෙන වියදම් පාර්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් තරුණ කෙනෙකුට ඒකේ තියෙන වාසිය මොකද්ද? ඔව් තරුණ කෙනෙකුට ඒකේ තියෙන වාසිය දැන් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ත්‍රූ කරනවා නම් දැන් තරුණ කෙනෙක්ට ඇත්තටම තියෙන වාසිය එයාගේ බොහොම තරුණයි. එතකොට අපි ගණන් ගන්න ඇත්තටම හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න කෙනෙක් වයසත් අඩුයි. එතකොට ඒ හෙල්ත් රිස්ක් එක අඩුයි. එතකොට අපි ඒ ඉන්ෂුරන්ස් එකෙන් හෙල්ත් ඉමර්ජන්සි එකකට සහ ලයිෆ් එකේ ඉමර්ජන්සි එකට අයින් කරන ගාන අඩු වෙනවා. එතකොට වැඩි පෝෂන් එකක් එයා දැන් මගේ ඉස්සෙල් එක්සැම්පල් එක ගත්තොත් 10000න් වැඩි ප්‍රමාණයක් යන්නේ එයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට. නමුත් අපි අවුරුදු 45ක එක්කෙනෙක් අරගත්තොත් ඒ කැල්කියුලේෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද එතකොට එයා ඇත්තටම ගොඩාක් ළඟයි හෙල්ත් ඉමර්ජන්සිස් වැඩි වෙන අවස්ථාවට එයා ලං වෙලා ඉන්නේ. ලයිෆ් එක්ස්පෙක්ටන්සි ඒ හැම දෙයකටම එයා ළඟයිනේ. ඒ ජීවිතේ මේ වෙකට. එතකොට එයා දාන අර 45000 කියලා හිතුවොත් 45000න් ඒ ඉමර්ජන්සිස් වලට වෙන් කරන ඉන්ෂුරන්ස් එකෙන් කැල්කියුලේට් කරන ගාන වෙනස්. එයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට යන ගාන අඩු වෙනවා. ඒ හින්දා තමයි වේලස්සනින් පටන් ගන්න කියලා කියන්නේ. මොකද ඇත්තටම ඒකට ඒ කම්පවුන්ඩ් ඩිවිඩන්ඩ් ඇඩ් වෙන එක ඇත්තටම වාසිදායකයි. එයා වයස අඩුවෙන් පටන් ගන්න. රයිට්. මම හිතන්නේ ඔබ මේක බලන තරුණ කෙනෙක් නම් ඉතින් මේ ඩිසිෂන් එක ඉක්මනට ගන්න. මොකද තව ප්‍රමාද වෙනවා කියලා කියන්නේ තව රෙස්පොන්සිබිලිටිස් එනවා. ඒකට තව මේක ටිකක් ඩිෆිකල්ට් වෙන්න පුළුවන්. ඔබ ටිකක් මේක කරන්න ප්‍රමාද වුණා නම් පසුතැවෙන්න එපා. මේකට සොලියුෂන්ස් තියෙනවා. නමුත් එකම දේ ඔයාලට පොඩි වැඩි කමිට්මන්ට් එකක් මේකට කරන්න වෙනවා. ඔයාගේ රිටයර්මන්ට් එක හදාගන්න. ඉතින් ඒකට හැමෝටම එන්කරේජ් කරන ඉක්මනට ඒ ගැන හිතන්න කියලා. තව මේක නම් චුට්ටක් වෙනස් වෙගෙන යනවා සුරේෂ්නි. තව හිතන දත අපි දැන් අපිට කලින් ජෙනරේෂන් එක වගේ තමයි මේක හිතුවේ. අපේ අම්මලා වගේ ළමයි අපිව බලාගනී කියලා. ඒක පොඩ බලාපොරොත්තුත් වෙනවා. දැන් සමහර ලාවට ඒක අර වයසට ගියහම පොඩි ළමයි වගේ වෙනවා කියලා කියනවා නේද? ඒ වගේ වෙලා එහෙම බලාපොරොත්තු වෙන ගතියකුත් තියෙනවා. ඒක සාමාන්‍යයි. අපිට අපේ රිටයර්මන්ට් එක රිටයර්මන්ට් ප්ලෑන් එක ළමයි කරගන්න පුළුවන්ද? මොකද සුරේෂ් නේද? ඒක අද කාලේ ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේක මම හැමෝගෙම අහනවා. ඉස්සෙල්ලාම ඒ වගේ දැන් සාමාන්‍යයෙන් ඒ වගේ මයින්ඩ්සෙට් එකක ඉන්න කෙනෙක් අපි හිතමුකෝ දැන් අපේ ඔඩියන්ස් එකේ මම අහන්නේ ඔබ රිටයර් වෙනකොට ඔයා කැමති දරුවන්ගේ යැපෙන්නෙක් වෙන්නද? එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් රිටයර් වෙන්නද? ඒ කියන්නේ තමන්ට අතේ ගානක් දැන් අපි තන්නකො අපේ ආච්චිලා සීයලා මොනවා වුණත් මුණුබුරු මිරියන්ට බර්ත්ඩේ එකට පොඩි දෙයක් අරන් දෙන්න. ඒ දේවල් වලට කැමතියි. නමුත් ඒ හැමදේම ඒක අමතක කළා දානකො අපි ඒකත් එක්කම තමන්ගේ හෙල්ත් ඉමර්ජන්සිස් තමන්ගේ බෙහෙත් ඒ දේවල් වලට දරුවන්ගෙන් හැමතිස්සෙම දරුවන්ගෙන් ඉල්ල ගන්න වෙන තත්ත්වයටපත් වෙන්නද ඔබ කැමති? එහෙම නැත්නම් ඔබ යමක් ෆයිනෑන්ෂලි හදාගෙන තියෙන කෙනෙක් හැටියට ඔබ විසින් ඔබට ඕනේ බෙහෙත් ඔබට යන්න අවශ්‍ය ගමන් එතකොට ඔබ කොහේ හරි යන්න කැමති නම් ඒකට වියදම් කරන්න කාට හරි මොන හරි අරන් දෙන්න කැමති නම් තමන්ගේ මුණුබුණු පිරිමිරයන්ට බර්ත්ඩේ එකකට හරි මොන හරි ස්පෙෂල් අවස්ථාවක ඒකටත් සල්ලි නැති වෙන අවස්ථාවකද ඉන්නද කැමති? එහෙම නැත්නම් ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා රිටයර් වෙන්නද කැමති කියන ප්‍රශ්න තමයි මම අහන්නේ. මොකද ධනංජය ඇත්තටම බැලුවොත් මගේ අපේ අම්මා තාත්තත් ඒ වගේ තමයි. ඒ අපි කාලේ අපි ඔය early 80s වල ඉපදෙච්ච මේ කට්ටිය නම් අපේ අම්මලා තමන්ගේ හැමදේම වියදම් කරේ දරුවෝ වෙනුවෙන්. ඒ කාලේ. ඉතින් එතකොට හැමතිස්සෙම දැන් ගොඩක් අපි ඒගොල්ලොන් බැලුවොත් එහෙම ඒ ජෙනරේෂන් එකේ ගොඩ දෙනෙක් ඇත්තටම දරුවන්ගෙන් තමයි ගොඩක් වෙලාවට යැපෙන්නේ. නමුත් අපිට ඒක කරන්න අපි ආදරේ. අපි අපේ දෙමව්පියන්ට ආදරේ. අපි ඒක අපි ඇත්තටම අපේ ජෙනරේෂන්ස් වල ගොඩක් කල්ටිවේට් වෙලා තියෙනවානේ. අපේ අර අපේ එල්ඩර්ස්ට රෙස්පෙක්ට් කරන එක ඒගොල්ලන් අම්මා තාත්තා අපි බලා ගන්න ඕනේ කියන දේ අපිට ඒ කාලේ ඉඳලමත් ඇඟට වැටලා තියෙන දෙයක් නේ. ඉතින් එතකොට අපි ඒගොල්ලන්ව අපි අනිවාර්යෙන් බලා ගන්නවා. අපි ඒ තියෙන ආදරයෙන් හින්දා. අපි ඒ ෆැමිලි බොන්ඩ් එක නිසා අපි බලා ගන්නවා. නමුත් දැන් ඔයාටවත් බබාලා ඉන්නවා මටත් බබාලා ඉන්නවා අපිටත් ෆැමිලිස් ඉන්නවා. එතකොට ඒක ඇත්තටම අපිට ඉස්සර කරන්න පුළුවන්
මුල කාලේ කරාට අපිට දැන් කරන්න පුළුවන් තත්වයකද ඉන්නේ කියන එක අපිම කල්පනා කරලා බැලුවොත් තමන් කල්පනා කරන්න ඕනේ. මම කොයි වගේ තත්වයක රිටයර් වෙන්නද මට ඕනේ කියන එක. දැන් අපි රස්සාව කරලා අපි තනියෙන් හම්බ කරලා ජීවත් වෙච්ච මිනිස්සෙක් හැටියට අපිට කවදාක හරි ළමයෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න වෙනවා කියන එක ඇත්තටම මට නම් හරි අමාරු දෙයක්. ඉතින් ඒතකොට අපි ඒ ගැන තමයි ගොඩක් කල්පනා කරන්න ඕනේ. අනිත් එක තමයි අපි වයසට යන්න අපිට තියෙන ලෙඩ අනිවාර්යෙන් වැඩි. දැන් අපි ඉස්සර මට මතකයි අපේ සීයලා ආච්චිලා එහෙම මේ ඒ කියන්නේ 80ත් පන්නට පස්සේ තමයි ඒගොල්ලන්ට අසනීපයක් ලොකුවට ඇඟට දැනෙන දෙයක් වුණේ නැත්තම් මේ මිනිස්සු ගස්ගල් වගේ හොඳට හයියට හිටියා. දැන් අපේ අම්මලා තාත්තලා බැලුවම මේගොල්ලෝ 50 60 වෙනකොට ඒගොල්ලන්ට අසනීප තත්ත්වයන් එන්න ගන්නවා. දැන් මගේ ගැන දැනුත් විතරක්. ඉතින් ඔයාලට තේරෙනවා නේ කියන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒ අපේ ලෙඩ අපේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක තියෙනවා අවුරුදු 70ක් 80ක් වෙනකන්. ඒ වුණාට අපි බෙහෙත් එක තමයි ගොඩක් වෙලාවට සමහර වෙලාවට දුවන්න වෙන්නේ. ඒ හැමදේම වෙන්නේ අර කන කෑම දේවලුයි ඒව දේවල් අනුව. ඉතින් කරන්න දෙයක් නැහැ. සහ ස්ට්‍රෙස් ගොඩක් දේවල්. සෝ එතකොට අපේ දරුවන්ගෙන් යැපෙන්න අපි හිතනවා නම් දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අනිත් එක තමයි අපි දරුවෙක් හැදුවාම හිතන්නේ හැමතිස්සෙම මගේ ළමයාව මම රට යවනවා උගන්වන්න කියලා. එතකොට ඒ දරුවා ඒ රටේ ගිහිල්ලා ඉගෙනගෙන ඒ රටේ රස්සාව කරලා ඒ රටේ හොඳට ඉන්න තමයි අපේ හැමතිස්සෙම කැමති. එතකොට අපි කොහොමද දරුවන්ගෙන් යැපෙන්නේ? එහෙම හිතන්නේ ඉන්සිඩන්ට් එකකුත් වුණා මං හිතන්නේ. අම්මා ඉන්නවා ගෙදර තනියම ළමයි ඔක්කොම රටේ ඉන්නේ. නිවුස් එකක් නැතුව ගෙදර අහල කට්ටිය කතා කරලා බලනකොට අම්මා නැති වෙලා ගියේ අතට. නිවුස් එක නැති වෙලා හරි මොකක් හරි වරු හොරෙක් නැල්ලා හරි මොකක් හරි වගේ දෙයක් කියන කතාව. ඒක තමයි. ඉතින් බලා ගන්න විදිහක් ඇත්තටම නැහැනේ. අනිත් එක ඒ ළමයි රට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලොන්ගේම ෆැමිලිස් පටන් ගන්නවා. ඒගොල්ලොන්ගේම ජීවිත හදා ගන්න. ඒගොල්ලොන් ගෙයක් ගන්න ඕනේ. දැන් ලීසි නැහැ. ඒවට ලෝන් දාන්න ඕනේ. වාහනයක් ගන්න ලෝන් දාන්න. දරුවන්ගේ ඉගෙනීම. ඒ හැමදේම අපි මුළු ලෝකෙම බැලුවොත් අපේ මේ ලිවිං කොස්ට් එක මාර විදිහට වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට එතනට තව එක්කෙනෙක් දෙන්නෙක් අපේ කොස්ට් එකට ඉන්ඩිවිජුවල්ස්ලා වැඩි වෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ අපිට අපේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. අපි ඒගොල්ලන්ට ආදරෙයි අපි ඒගොල්ලන් ගැන හිතනවා කියන එක අපිට දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි තමන්ට රිටයර්මන්ට් ප්ලෑන් එකක් දාගන්න. නේ. අනිත් එක දැන් සුරිෂ්ණගේ සිබ්ලින්ග්ස් කීයක් දෙනෙක් ඉන්නවද? මගේ 3ක් මමයි තව දෙන්නෙක්. දැන් අපි එකතු මාටත් දෙන්නයි ඉන්නේ. වගේ අම්මට සිබ්ලින්ග්ස්ලා කී දෙනෙක් ඉන්නවද? අපේ අම්මට ඉන්නවා තව 8 දෙනෙක්. තාත්තට ඉන්නවා 4 දෙනෙක්. ඔක තමයි සිනාරියෝ. දැන් අපේ අම්මට ඉන්නවා සහෝදර සහෝදරියෝ 5 දෙනෙක්. කවුන්ට් එක පාට ඉන්නේ 5 දෙනෙක්. තාත්තට ඉන්නවා 6 දෙනෙක්. හරිද? එතකොට දැන් අපේ ලොකු තාත්තා කියන්නේ අපි සීයලා ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ඩිපෙන්ඩ් වෙන්න ළමයි ගොඩක් ඉන්නවා. දැන් අපේ අම්මලාට අපි බලා ඔයා කිව්වා වගේ අපි බලා ගන්න ඕනේ ඒක රයිට්. අර කියනවනේ බුද්ධ ආගමේ තියෙනවා දෙමව්පියෝ දෙන්න උරේස්සේ තියාගෙන ජීවිත ඉවරනකම් සැලකුවත් අපි ඒ පව ගෙවන්නේ නැහැ කියලා. හරි අපි සලකන්න ඕනේ. නමුත් අම්මට ඉන්නේ අපි දෙන්න කියන්නේ මට ඉන්න මට නංගි කෙනෙක් විතරයි. ඒතකොට එයා විතරයි ඉන්නේ. වාට 3 දෙනා ඉන්නේ. එතකොට දැන් අර ඒකත් වෙලා තියෙනවා. කියන්නේ කලින් එහෙම ෆැමිලි එකේ ගොඩක් කට්ටිය හිටියා. ඒ කල්චර් එක තිබුණා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. අනිත් එක මම තව තැනක දැක්කා. ඒක බලන් ඉන්න නිවැරදි ගන්න මම වැරදි නම් ඉස්සර තිබ්බ ආර්ථික ක්‍රමය නිසා ඒක කරන්න පුළුවන්කම තිබ්බා. ගොවිතැන් කරා. කියන්නේ සම්පෝෂිතයි. එම දේවල් තිබ්බා. හැබැයි දැන් අර ඔයා කිව්වා වගේ නේ අපි අපේ එක්ස්පෙන්සස් ටිකත් බොහොම ටයිට් විදියට මේන්ටේන් කරගෙන. එතකොට චැලෙන්ජින් වෙන්න පුළුවන්. බට් අපි දෙමව්පිය බලන්න ඕනේ. නමුත් අපි මේක බලන් ඉන්න අපේ දරුවෝ රිටයර්මන්ට් ප්ලෑන් එකක් විදියට ගන්න හොඳ නැහැ. මොකද මේක ඇත්තටම අපි දෙමව්පිය බලා ගන්න අවශ්‍යද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අනිවාර්යෙන් අපි දරුවෝ දෙමව්පියෝ බලා ගන්න ඕනේ තමයි. නමුත් අපි ඉස්සරහට අපිට දරුවන්ට දැන් අපි හොඳට උගන්වලා ඒක කරාට පස්සේ ඒගොල්ලොන්ගේ ජීවිත ගමන යන්න දීලා අපි ඒගොල්ලන්ට බරක් නොවි ඒගොල්ලෝ ලස්සන ජීවිතය හදාගෙන ඉස්සරහට යන එක බලාගෙන ඉන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි රිටයර්මන්ට් ප්ලෑන් එක දාගන්න එක. මොකද එතකොට
අපි ළමයින්ට බරක් වෙන්නේ නැහැ. ඒ ළමයි අප බලන්න තෝනේ මේ අනිවාර්යෙන් බලයි. නමුත් බැරි වෙලාවත් ඒගොල්ලෝ බැරි වෙලාවත් කියලා කියන්නේ බැරි වෙලාවත් නෙමෙයි අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ ජීවන තත්ත්වයක් එක්ක ඒගොල්ලොන්ට අමාරුකමක් තිබ්බත් නැතත් ඒගොල්ලොන් කරන දේ කරයි. නමුත් අපි කවදාවත් ඒගොල්ලොන්ගේ යැපෙන්නෙක් කියන තත්ත්වයට අපිපත් වෙන්න අවශ්‍ය අවශ්‍ය නැහැ. ඒකට කියන අපිට ස්වාධීනව ජීවත් වෙන්නත් ජීවත් වෙන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒකත් වටිනවා හරි වටිනවා. සුරේෂ්ණ ඒකත් එක්ක දැන් ඊළඟට තවත් තියෙන දෙයක් තමයි දැන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න ටික සෙටල් වුණාට පස්සේ මේ සල්ලි ටිකක් තව වැඩිපුර හොයන්න පටන් ගත්තට පස්සේ මම මේක පටන් ගන්නම් කියලා. එහෙම කරන්න පුළුවන්. අර මං කලින් කිව්ව එක තමයි ඩිසිප්ලින් එක නැත්තම් දනංජේ පොඩ්ඩක් කොච්චර සල්ලි හම්බුණත් අමාරුයි. ඒ වෙලාවට මම පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි සැලරි ඉන්ක්‍රීස් එකක් හම්බ වෙලා තියෙනවද දැන් ඔයාලට? දැන් අවුරුදු අපි රස්සාව කරනකොට අපිට සැලරි ඉන්ක්‍රීසස් හම්බ වෙනවනේ. එහෙම නැත්නම් අපි සමහරට රස්සාව මාරු කරනකොට අපි යන්නේ වැඩි පඩියකටනේ. ඉතින් අපි එහෙම ගියා කියලා අපේ එක්ස්පෙන්සස් අපි අඩු කරගෙන තියෙනවද? වැඩි වෙලා තියෙනවා. වැඩි වෙනවා. එක්ස්පෙන්සස් වැඩි වෙනවනේ. ඉතින් ඒ දේම තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි පඩිය වැඩි වුණාම දාන්නම්. ඊළඟ මේ මොනවාද ප්‍රොමෝෂන් එක හම්බුනම දාන්නම්. ඒ දේම කියලා කිව්වට අපිට ඒක වෙන්නේ නැහැ දාන්න. මොකද අපේ සැලරි එක වැඩි වෙන්න ගොඩක් වෙලාවට අපේ එක්ස්පෙන්සර්ස් උත් වැඩි වෙනවා. මොකද දැන් මම කොටු වෙලා ඉන්නවා කියන්නකෝ ලක්ෂ පඩියට. ලක්ෂ පඩිය තමයි මට හම්බ වෙන්නේ. මම ඒකෙන් මැනේජ් කරගෙන යනවා. නමුත් ඒ කොච්චර ලොකු පඩියක් ගත්තත් අපි හිතනවානේ අපි සමහර ආස දේවල් අපිට certain commitments හින්දා කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එතකොට අර ප්‍රොමෝෂන් එකක් හරි සැලරි ඉන්ක්‍රීස් එකක් හරි ළඟයි කියලා හිතනකොට අපි හැමතිස්සෙම අර අපේ ලයිෆ් ස්ටයිල් එකෙත් පොඩි උඩට යන්න බලනවා නේද? ඉතින් එතකොට අපි තව ටිකක් එක්ස්පෙන්සස් ඇඩ් කර ගන්නවා මිසක් අඩු වෙන්නේ නැහැ කොහොමත්. ඉතින් ඒ හින්දා අර ඩිසිප්ලින් එක ඒකයි මම කියන්නේ වැදගත් කියලා. මොකද අපි අර 10000 පඩිය ගන්නකොටත් අපි ඒකෙන් 1000ක් වෙන් කරනවා නම් හැම මාසෙම ඉතුරු කරන්න එතකොට අපි ඔටෝමැටිකලි අර වැඩි පඩියක් ගන්නකොට ඒකනොත් ඔයා හිතනවා හරි. මම මේකෙන් මම අරකට තව ගාණක් වැඩිපුර ඉතුරු කරනවා කියන එක. ඩිසිප්ලින් එක නැත්තම් ඒක ගන්න චුටක් අමාරුයි. අනිත් එක මේ තමයි අපේ කමිට්මන්ට්ස් වැඩි වෙනවා. සැලරි එක වැඩි වෙනකොට ජීවිතේ ඉස්සරහට යනකොට අපේ කමිට්මන්ට්ස් වැඩි වෙනවා. එතකොට වාහනයක් අපි තනකෝ වාහනයක් නැතිනම් අපිට වාහනයක් ගන්න හිතෙනවා. අපි ඉඩමක සල්ලි දාන්න හිතනවා. ගයක් ගන්න හිතනවා. ලෝන් එකක් අරන්. අන්න ඒ දේවල් අපි අනිවාර්යෙන් හිතනවා නේ. මෙහෙම මුකුත් නැත්නම් අපි අඩු ගන්න තව ක්‍රෙඩිට් කාඩ් එකක් හරි බැංක් ඉල්ල ගන්න නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ලිමිට් එක හරි ඉන්ක්‍රීස් කර ගන්නවා. අපේ ඒ දේවල් කරගන්න අපේ පඩිය වැඩි වුණා. ඉතින් එතකොට ඒ ඩිසිප්ලින් එකේ ඒකයි මම කියන්නේ අනිවාර්යෙන් වැදගත් කියලා. ඒකත් එක්ක සුරේෂ් නේද මේ තවත් කාරණයක් තමයි අපි දකිනවා මේ EPF එක ETF එක ෆන්ඩ් එක ග්‍රැටුවිටි මේ වගේ දේවල් රිටයර්මන්ට් ප්ලෑන් එක විදියට හිතන් ඉන්න. කියන්නේ මට මේක තියෙනවනේ කියලා හිතනවා. ඔයා කොහොමද දකින්නේ මේ වගේ මේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක රිටයර්මන්ට් එක විදිහට රිටයර්මන්ට් ප්ලෑන් එක විදිහට දකින්න එක ගැන මොකද හිතන්නේ? ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක රිටයර්මන්ට් ප්ලෑන් එකේ කොටසක් විතරයි. මොකද අපි හිතන්නකෝ අපි අවුරුදු 60න් රිටයර් වුණොත් අපේ දැන් ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක තියෙනවනේ අවුරුදු 80ක් කියමුකෝ ඇවරේජ් අපි හිතුවොතින් එහෙම අපි රිටයර් වෙනවනේ අවුරුදු 60න් විතර කියලා හිතමුකෝ රිටයර් වෙන්නේ. එතකොට අපි හිතුවේ නැති වුණාට තනංජ අපි තව අවුරුදු 20ක් ජීවත් වෙනවා. ඒ අපි 80න් හරි 80ට කලින් හරි නැති වෙනවා හරි මොනවා වෙයි කියලා හිතුවොත් ඒක අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑනේ. අපි ඊට වඩා ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අවුරුදු 20ක් 25ක් වගේ අපි තව ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට අවශ්‍යයි කියලා මේ මාසෙට දැන් අපි දැන් හිතනවා නම් අපි තව අවුරුදු 20ක ඉන්න බලන්නේ. අපිට දැනුත් ඔයා හිතන්නකෝ සාමාන්‍යයෙන් ඇවරේජ් පවුලක් ලක්ෂකින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක පෙට්‍රල් වලට යන වියදම, ඉලෙක්ට්‍රිසිටි, කාලා බීලා ඉන්න යන දේවල්. එතකොට අපේ සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එක අපි කොහේ හරි ගමනක් යනවා නම් ඒකට වියදම් කරන්න ඕනේ. වෙඩින් එකකට කවුරු හරි ඉන්වයිට් කරොත් ඒකට වියදම් කරන්න ඕනේ. බර්ත්ඩේස් වලට නේ අපි ලස්සනට ඇඳගෙන යන්න ඒ දේවල් නේ. අපිට සලෝන් එකට යන්න නේ ලස්සනට ඉන්න අපි අවශ්‍යයි. ඉතින් එතකොට අපි හිතන්නකෝ අපිට ලක්ෂයක් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා.
අපි හිතමු අමතක කරන්න ඉන්ෆ්ලේෂන් හරි මොන හරි දැනට. ඒ මොකුත් නැතත් අපිට ඒත් ලක්ෂයක් ඕනේ කියනකොට තව අවුරුදු 20කින් ජීවත් වෙන්න. එතකොට ලක්ෂ ගානේ අපි අවුරුදු 25ක් තව රිටයර් වුණාට පස්සේ ජීවත් වෙනවා කියන අපිට 30 මිලියන් ඕනේ. ලක්ෂ ගානේ අවුරුද්දට 1.2 අවුරුදු 25කට අපිට 30 මිලියන් ඕනේ අතට. එතකොට ඉස්සෙල්ලා දැන් ධනංජය හිතනවාද ධනංජයට 30 මිලියන් EPF ෆන්ඩ් එකක් දැන් ගොඩනැගිලා ඇති කියලා? නෑ. මං ගිය මාසේ චෙක් කරා. මම චෙක් කරලා තියෙනවා. මටත් නෑ. ළඟටවත් නෑ. ඒකෙන් භාගයක්වත් තාම නෑ. හරි. එතකොට දැන් මම හිතන්නේ මම ලක්ෂයක් ජීවත් වෙන්නනේ. නමුත් අපි හිතන්නකෝ දැන් ඊට වඩා අපි හොඳ ලයිෆ් ස්ටයිල් එකක් දැන් ඇත්තටම කැමති නම් ඉන්ෆ්ලේෂන් එක අරගෙන ඒ ඔක්කොම ටික කල්පනා කරලා බැලුවොත් මං හිතන්නේ අපිට තව අවුරුද්දකින් ලක්ෂ දෙකක් දෙකමාරක්වත් ඕනේ මේ ධනංජය ජීවත් වෙන්න. ඉතින් එතකොට ඒ 30 මිලියන් එකත් මදි. ඒතර අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ EPF ETF එක ඇද්ද? ඒ කියන්නේ මේ ඉන්ෆ්ලේෂන් එක කන්සිඩර් කරන්නේ නැතුව. ඉන්ෆ්ලේෂන් එක කන්සිඩර් කරන්නේ නැතුව ගණන් තමයි මම දැන් කිව්වේ. තව දෙයක් කියන්නද මම දැන් ඔව් EPF එක ගත්තාම එක්කෝ සිවුලම කැඩෙනවා. ළමයිගේ වෙඩින් එකක් සෙට් වෙනවා. এডুকেෂන් එක සෙට්. හරි මම ඊළඟට කියන්න ගියා. සෝරි මම ආගේ පොයින්ට් එක හොරගම් කරා නම් දැන් මේ ඇත්තටම එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ට්‍රේනින්ග්ස් එහෙම කරනකොට අහනවා දැන් අත උස්සන්න කියලා කියනවා EPF එක හම්බුණා. මොකද උනේ? අර වගේ එකක් වෙලා මොකක් හරි. මොකද අපි දන්නවනේ සල්ලි හම්බ වෙනවා කියලා. දරුවොත් දන්න හැමෝම දන්න නිසා ඒක බලන් හරියට හරි දරුවොත් දන්නවා යමමත් දන්නවා. ඉතින් එතකොට සමහරවිට ඒගොල්ලොත් එක්ස්පෙක්ට් කරයි ඔයා උදව් කරයි කියලා. ඒගොල්ලෝගේ වෙඩින් එකට හරි හයි এডুকেෂන් එක හරි තමන්ගේ ළමයිගේ මොන හරි දෙයකට හරි එක්ස්පෙක්ට් කරයි. ඒතර ඔයාටත් නොකර ඉන්නත් බෑනේ. අපි අම්මලා තාත්තලා හැටියට අපි මේ දේවල් කරනවා. ඒ දෙක. අනිත් එක තමයි අවුරුදු 60න් පස්සේ දැන් ඔයා හිතන්නකෝ අපිට ලොකු සර්ජ් ස්ටෙන්ට් එකක් දාන්න වෙනවා කියලා. දැන් අද කාලේ බැලුවත් ස්ටෙන්ට් එකක් දාන්න 1.3 1.5 වගේ 1.5 මිලියන් විතර ඕනේ. ඉතින් ඒ වගේ දෙයක් වුණාට පස්සේ අපි සාධාරණම බෙහෙත් ගන්නත් ඕනේ ධනංජය. එතකොට ඒ ඔක්කොම යන්නේ කොහෙන්ද? අර EPF එකෙන් නේ යන්නේ. ඉතින් ඒතර තවත් අපිට ජීවත් වෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ ප්‍රශ්න තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ. මොකද අපි දැන් ඉන්න තත්වෙන් නෙමෙයි ඒ තත්වෙයි. එතකොට අනිවාර්යෙන් හෙල්ත් ඉමර්ජන්සීස් එනවා. කොලෙස්ටරෝල්, sugar, heart issues අන්න ඒ වගේ දේවල් එනවා. එහෙම නැත්තම් අනිවාර්යෙන් අපේ හෙල්ත් ඩිටීරියරේෂන් කියන එක වෙනවනේ. මොකද අපි අද කාලේ ජීවත් වෙන්නේ ගොඩාක් ස්ට්‍රෙස් එක්ක. ඒක හරි. මම හිතන්නේ මේ එක පැත්තකින් දැන් ඔය කියපු amount එකත් මදි. මොකද ඉන්ෆ්ලේෂන් එකත් එක්ක බලද්දී දැන් ඒ නිසා එක පැත්තකින් අර ලම්සම් එකක් හම්බෙන එක පැත්තකින් තියලා පෙන්ෂන් ඉන්කම් එකක් හම්බෙන එක වටිනවා. අනිවාර්යෙන් වටිනවා. මොකද එතකොට ඒක තියෙනවා පැත්තකින් ඉමර්ජන්සි එකක්. ඒ කියන්නේ ඒකක් තියෙනවා. එතකොට අපි මොනවාද රිටයර්මන්ට් ප්ලෑන් එකක් වගේ දෙයක් දැම්මහම අපිට ඇත්තටම අවුරුදු 10කට 20කට ප්ලෑන් කරන්න පුළුවන් මන්ත්ලි ගාණක් අතට එන්න. ඒක අපිට මැනේජ් කරන්න පුළුවන්. ඒ කාලේ සමහර මේ කියන්නේ අපිට අනිවාර්යෙන් සම්පූර්ණ ජීවන වියදමට ගන්න බැරි වුණා. අපිට අඩු ගානේ මොන හරි යුටිලිටි බිල්ස් වලට අපේ මෙඩිසින් වලට ඒ වගේ දේවල් වලට වුණත් අපිට පාවිච්චි කරන්න ඒක එනවනේ කියලා අපිට ඒක තියාගන්න පුළුවන්. right okay මම හිතන්නේ එතකොට ඔබට EPF ෆන්ඩ් එකක් තිබ්බත් ETF ෆන්ඩ් එකක් එන්න තිබ්බත් මම හිතන්නේ හොඳ පොයින්ට් එකක් ඔබ රිටයර්මන්ට් ප්ලෑන් එකක් වෙනම පටන් ගන්න එක. දැන් ඒකට හොඳ සොලියුෂන් එකක් බොටම් ලයින් එකෙන් අපිට හදා ගන්න පුළුවන් ප්‍රොටෙක්ෂන් ලේයර් එකක් එක්ක ලයිෆ් ඉන්ෂුරන්ස් වල වෙන සොලියුෂන්ස් උත් තියෙනවා. නමුත් මේක හොඳ එකක්. අනිත් එක මට තව එකක් කල්පනා වුණා මේ දැන් සුරේෂ්නි EPF එක හම්බෙන්නේ මම 60 වෙනකම් වැඩ කරොත් නේ. වැඩ කරොත්. ඊට කලින් මොකක් හරි දෙයක් කරනවා. දැන් ගොඩක් වෙලාවට අපි ඉන්න ඕනේ 60 වෙනකම්. දැන් ඊට කලින් මොකක් හරි හෙල්ත් ඉමර්ජන්සි එකක් හරි ඒ මොකක් හරි තත්ත්වයක් යටතේ අපි ඊට කලින් අපිට රස්සාව කරගන්න බැරි වුණොත් එහෙම එතනින් එහාට ඔයගේ EPF ETF එක වැඩි වෙන්නේ නැහැ. ඔව් එතකොට ඒ කන්ට්‍රිබියුෂන් එක වෙන්නේ නැහැ නේද? ඒ කන්ට්‍රිබියුෂන් එක වෙන්නේ. සැලරිය හම්බෙන්නේ නැතුව කන්ට්‍රිබියුෂන් එක නැහැ. හැබැයි මම හිතන්නේ අර ප්‍රොටෙක්ෂන් ලේයර් එක වැදගත් වෙන්නේ ඒකයි ලයිෆ් ඉන්ෂුරන්ස් වගේ දෙයකින් ඔබ රිටයර්මන්ට් එක ප්ලෑන් කරගන්නකොට මම හිතන්නේ හදිසි අවස්ථාවකදී ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. රයිට්. ඉතින් මේ මම හිතන අපි ගොඩක් දේවල් කතා කරා. මේ තව එකක් තියෙනවා කතා කරන්න. අපි
සමහර අය කියන බිස්නස් එකක් තියෙනවා නම් කියලා. ඉතින් ඒ පොයින්ට් එකට යන්න කලින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ මේ වෙනකම් බලපු කෙනෙක් නම් ඔබ කමෙන්ට් එකක් දාන්න වැලියබල් වීඩියෝ කියලා. එතකොට අපිට ඒක මොටිවේෂන් එකක් ඔබගේ අපේ වැඩ තවදුරටත් ඉදිරියට හොඳින් කරගෙන යන්න. ඉතින් මේ අපි දැන් ජොබ්ස් කරන අය ගොඩක් ෆෝකස් කරලානේ කතා කරේ සුරේෂ්නි. දැන් ඊළඟට ව්‍යාපාර කරන අය කියන කාරණය තමයි මට බිස්නස් එකක් තියෙනවා. ඒ නිසා මට රිටයර්මන්ට් ප්ලෑන් කරන්න ඕනේ නැහැ. ඉතින් මම මැරෙනකම් මම බිස්නස් එක කරනවා කියලා. මොකද හිතන්නේ? ඒ වගේ වාක්‍යයේ තියෙනවා අවශ්‍ය කරන දේ. මැරෙනකම් බිස්නස් එක කරනවා කියන කෑල්ල. ඉතින් මට අහන්න තියෙන්නේ ඔයාගේ බිස්නස් එක සක්සස්ෆුලි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න ඒකේ සක්සස් එක රඳා පවතින්නේ ඔයා මතද? හොඳ ක්වෙස්චන් එක. කියන එක. දැන් ඔයා බිස්නස්මන් කෙනෙක් නම් ඔයා නැතුව බිස්නස් එක දුවන්න පුළුවන් නම් ඔයාට ගෙදර ඉන්න පුළුවන් ඒක ඕවර්ලුක් කරන්න නැතුව ඔයාට ගාන එනවා කියලා ඒක කියන්නත් පුළුවන්. නමුත් ඒත් බිස්නස් දැන් කොවිඩ් කාලේ මොකක්ද වුනේ බිස්නස් වලට? දැන් කොවිඩ් කාලේ හැම බිස්නස් එකම වැටුනේ නැහැ. සමහර බිස්නස් තියෙනවා හොඳටම කරා කොවිඩ් කාලේ. ඒ වගේම ගොඩාක් බිස්නසස් ගොඩක් පල්ලෙහාට වැටුණා නැති වෙලාම ගියා. මේ කාලෙත් එක එක ඉකොනොමික් කන්ඩිෂන්ස් වලට හැමතිස්සෙම බිස්නස් එකක් අපි ඕන වෙලාවක දකිනවා ඒකේ උස් පහත් වෙන විදිහටනේ බිස්නස් එකක් කියන්නේ. ඒක හොඳටම කරන කාලයක් තියෙනවා නරක කාලයක් තියෙනවා. ඒතර බිස්නස් එකක් වුණත් ඔය ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් ඒවා ඒ කාලෙට අප්ඩේට් වෙන්න ඕනේ. ඔයාට මම කියන එක තේරෙනවනේ. ඉතින් හැම බිස්නස් එකම එක දිගට මුඩටම යන දෙයක් වෙන්නේ නැහැ අවුරුදු 30කට 40කට. ඒකේ උස් පහත් වෙලාවල් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ඔබ ලෑස්තිද? කියන දේ තමයි මට එතනින් කියන්න තියෙන්නේ. එතකොට මේ අපි දැන් ඒක මම කිව්වේ ඔව් මගේ බිස්නස් එක මම නැති වුණත් රන් වෙන්න පුළුවන්. ඒකට මම හරි කට්ටිය වෙතන්ට දාලා තියෙනවා කියන කෙනෙක්ට තමයි මම ඒක කියන්නේ. නැත්තම් එයා කිව්වොත් නැහැ මම තමයි හැමදේම කරන්නේ මගේ බිස්නස් එකේ කියලා. අන්න එතන තමයි ලොකුම රිස්ක් එක තියෙන්නේ. අනිත් එක. මොකද ඔබට යම් කිසි දෙයක් වුණොත් ඔබට බිස්නස් එකක් නැහැ. ඔබේ ඉන්කම් එකක් නැති වෙනවා. ඔබ නම් ඔබේ බිස්නස් එක දුවන්නේ ඒ කියන්නේ බිස්නස් එක ඔබේ බිස්නස් එකට වඩා ඔබේ ජොබ් එක. අනිවාර්යයෙන්. ඔබට යමක් වුණොත් ඒ බිස්නස් එක කියන ජොබ් එක ඔබට නැති වෙනවා. ඒතර ඒ දෙයට තමයි අපි ප්ලෑන් කරන්න ඕනේ දානංචය. මොකද අපි සාමාන්‍යයෙන් දැන් බිස්නස් කරන කෙනෙක්ට රිටයර්මන්ට් එක මේවා කියලා කියන්නේ ඔයාගේ ගෝල් එක වෙන්න ඕනේ. ඔයා ජීවිතෙන් රිටයර් වෙන එක ගැන නෙවෙයි මම කතා කරන්නේ. අනිවාර්යෙන් බිස්නස් කරන කෙනෙක් එයාගේ සක්සෙෂන් ප්ලෑන් එක ප්ලෑන් කරන්න ඕනේ. මේ දේවල් තියෙන්න ඕනේ. මේ දේවල් නැතිනම් එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඔයාගේ ගෝල් එක ජීවිතෙන් රිටයර් වෙන එක නෙවෙයි. ඔයාට රිටයර් වෙන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකේ කියන බෆර් එකක් තියෙනවා කියන්නේ. රිටයර් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් එතකොට අන්න ඒ දේ ගැන තමයි බිස්නස්මන් කෙනෙක් හිතන්න ඕනේ. රයිට්. මම හිතන්නේ දැන් සමහර බිස්නස් නැති වෙලා යන්නත් පුළුවන්. දැන් දැක මං අද උදේ මේක අපි රෙකෝඩින් එකට එන්න කලින් ඇඳුම් නායම් කරන ගමන් මම පොඩ්කාස්ට් එකක් දැම්මා මේ බිස්නස් ඇඩ්වයිස් එකේ. මම සාමාන්‍යයෙන් ඒක බලනවා. බලනකොට දැම්මා දැන් WhatsApp වල යූසර් නේම් එක ආපු එකෙන් ටෙලිකමියුනිකේෂන් කම්පනීස් වලට ත්‍රෙට් එකක් තියෙනවා. දැන් අපිට තවදුරටත් මොබයිල් නම්බර් එකක් අවශ්‍යද කියන එක. රයිට්? අපි දැන් නම්බර්ස් තියාගන්නවා. රයිට්? නමුත් අපි දැන් ගොඩක් කෝල්ස් ගන්න WhatsApp කෝල්ස් නේ ගන්න. ඒක කියන්නේ ඒක මේ අර සල්ලි කැපෙන හින්දාම නෙමෙයි. අර chat එකේ ඉන්න ගමන් අතනින් ක්ලික් කරලා ලේසියට කෝල් එක ගන්නවා. එතකොට සමහර විට අපි දැන් ඒ බිස්නස් එක සමහරට නැති. ඒ කියන්නේ නැති වෙන්න පුළුවන් නේ මොකක් හරි. අදාළ නැති වෙන්න පුළුවන්. හරියටම හරි. දැන් ඊයේ මගේ ෆෝන් එක මගේ බබාලා මේ ශ්‍රී ලංකාවේ ඉඳලා මේ ඒක බැටරි ඩෙඩ් වුණා. මට ඊට පස්සේ මතක් වුණේ charge එක වාහනේ කියලා. ඒ වුණාට මට කරන්න තියෙන අවශ්‍ය දැන් මට උදේ පාන්දර දැන් වාහනේ මම පාක් කරන් චුට්ටක් එහයින් වෙන්න ඊයේ පාක් කරලා තිබ්බේ අද උදේ එන්න ඕන නිසා. දැන් ඒක ගන්න යන්නත් කම්මැලි. උදේ පාන්දර නැගිට ගවන්නේ. වාගෙදරින් එළියට වයින්නත් කම්මැලි. මගේ වැඩ ඔක්කොම කරේ මොකද මම WhatsApp එක දැන් ලැප්ටොප් එකට ලින්ක් කරලා තියෙනවනේ දානංජේ. මට ලැප්ටොප් එකෙන් කෝල් ගන්නත් පුළුවන් වීඩියෝ කෝල් ගන්න පුළුවන්. මට මගේ ෆෝන් එක ඇත්තටම අවශ්‍ය නැහැ.
මට එතනින් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයා හරි. අන්න ඒ දේවල් සමහර වෙලාවට මේ අපි හිතන්නේ නැති විදිහට like industry giants ලා වෙන්න පුළුවනි. නමුත් ඒ ටෙක්නොලොජි එක redundant වුණොත් එතනින් එහාට ඒක අපිට අවශ්‍ය නැති දෙයක් වෙනවා. අනිත් දෙයක් ගොඩක්ම ලොකු හොඳ ප්‍රශ්නයක් බිස්නස් කෙනෙක්ගේ මම අහන්නේ ඔබ අවුරුදු 60න් පස්සේ ඔබට මේ දේ කරන්න වුණොත් ඔබ ඒක කරන්නේ ඔබ කරන්න ආස නිසාද? නමුත් ඔබට මේක වෙන කරන්න දෙයක් නැහැ. මම මේක කරන්න ඕනේ ජීවත් වෙන්න කියන එක නිසාද? ඉතින් ඔබ ප්ලෑන් කරලා තියෙනවා නම් රිටයර්මන්ට් එක ඔබට ඔබේ බිස්නස් එක ඉස්සරහටම කරගෙන යන්න පුළුවන් බිස්නස් එක හො කරන දේ කරගෙන යන්න පුළුවනි. ඒක ඔබ ආසාවෙන් කරන දෙයක් හින්දා. ඒක ඔබ කළ යුත්තක් නිසා නෙවෙයි ආසාවෙන් කරපු දෙයක් හින්දා. ඉතින් ඒ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකද ඔබ ගන්නෙ? එහෙම නැත්තම් ඔබ කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? හැන්ඩල් කරන්නේ. ඉතින් මම හිතන්නේ අපිට ඕනේ මේ එම්පවර්මන්ට් එක කරන්න. ඒ කියන්නේ අපිට මේ සමාජයේ තියෙන වැරදි මත නැති කරන්න. එතකොට ඔබ මොන හරි එහෙම දෙයක් තියෙනවා නම් ඒක අයින් කළා ඔබ හිතයි නෑ මම රිටයර්මන්ට් ප්ලෑන් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඒකට යන්න කියලා මම ආරාධනා කරනවා. මම මාත් ඉස්සෙල්ලාම ගත්ත රිටයර්මන්ට් ප්ලෑන් එකක්. ඉතින් thank you සුරේෂ්නි. අද අපිත් එක්ක කන්වර්සේෂන් එකට thank you for having me. සහභාගී වුණාට. ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපේ growth club YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔබ ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. වැදගත්ම දේ තමයි ඔබ මේ වගේ ස්ටෝරි එකක් කියන්න කැමති කෙනෙක් නම් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න පුළුවන්. පාරිභෝගිකයෙක් වුණත් කමන්නේ. එන්න කතා කරන්න අපිට. එතකොට අපිට පුළුවන් ඔබගේ කතාව අපේ channel එක හරහා අරගෙන යන්න. ඒ වගේම ඔබගේ යාළුවන්ටත් ෂෙයා කරන්න මේ පණිවිඩේ. ඉතින් ඒක කියන ගමන් අද දවසට growth club මේ podcast එක මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ podcast එකෙන් හම්බෙමු.